හරි. එතකොට අපේ 2025 රිවිෂන් පන්ති මාලාව තුළ අපි වීඩියෝ පාඩම් සෙට් එකේ අද අලුත් පාඩමක් ස්ටාර්ට් කරන්න යන්නේ. එතකොට මේකෙදි කතා කරන්නේ concept of ICT. එහෙම නැත්නම් තොරතුරු හා සංනිවේද තාක්ෂණ මූලික සංකල්ප lesson 1 එක. එතකොට lesson 1 එක ඇත්තරම කියන්නේ ලොකු වැදගත්කමක් නෑ. හරිද? වටිනවා කියන්න පුළුවන්. මට නම් වැදගත්කමක් නෑ. හරි. එතකොට මේකේ සාමාන්‍ය ලකුණු දෙකත් MCQ දෙකත් තුනත් අතර ප්‍රමාණයක් හැදෙනවා සහ හැදිලා තියෙනවා. එතකොට සාමාන්‍ය දේ එක ලකුණක් වටිනවා. ඒ හින්දා මේ පාඩමේ අත්‍යවශ්‍යම concept ටික අපි කතා කරන් යන්. එහෙනම් මාතෘකාව දාගන්න concept of information and communication technology. ඒ කියන්නේ තොරතුරු හා සංවේද තාක්ෂණයේ මූලික සංකල්ප. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප. හරි. එතකොට ඒ යටතේ පළවෙනි නිපුණතා මට්ටම දත්තවල සහ තොරතුරු වල මූලික තැනුම් එක හා ඒවායේ ගතිලක්ෂණ විමර්ශනය කරයි. ඒක ලියන්න ඕනේ. එතකොට ඒකෙදී මුලින්ම කතා කරන්න තියෙනවා දත්ත ජීවන චක්‍රය. හරි. දැන් අපේ සබ්ජෙක්ට් එක මොකද්ද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණي. හරි. දැන් එතකොට මේකේ තොරතුරු කියලා එකක් හම් වෙනවා. ඉන්ෆෝමේෂන් තොරතුරු. හරි. ඉන්ෆෝමේෂන් තොරතුරු කියලා જાතියක් හම් වෙනවා. එතකොට ඇයි මේ තොරතුරු ඇත්තරම තොරතුරු ඕන වෙන්නේ අපිට තීරණ ගන්න. හරි. තොරතුරු ඕන වෙන්නේ තීරණ ගන්න. හරි. ඩිසිෂන්. හරි. තීරණ ගන්න තමයි තොරතුරු ඕන වෙන්නේ. එතකොට මේ තොරතුරු කියන දේවල් හැදෙන්නේ දත්ත මත පාදක වෙලා, data මත පාදක වෙලා. හරි. එතකොට data හරි මොකක්hari පද්දේ ඉන්පුට් කරන data process වෙලා තමයි information එළියට එන්නේ. හරි. මේක ඕන මොඩේ දන්නවනේ. එතකොට දැන් මේ life cycle of data කියන්නේ දත්ත තොරතුරු බවට පත් වීමට අදාළ ක්‍රියාවලිය. data එකක් කොහොමද information එකක් බවට පත් වෙන්නේ මේ අදාළ පියවර ටික තමයි මේ life cycle of data නැත්තම් දත්ත ජීවන චක්‍රය කියන එකේ කතා කරන්නේ. හරි. එතකොට නෝට් එකක් තියෙනවා බලන්න. මිනිසුන්ගේ බොහෝ ක්‍රියාකාරකම් ඔවුන් විසින් ගනු ලබන තීරණ මත ක්‍රියාත්මක වේ. ඔවුනි. හරි. ඔයා තීරණය කරන එක මතනේ ඔයා ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් ඔයා තීරණය කරනවා ඔයා A level වලට ICT කියන සබ්ජෙක්ට් එක කරනවා. ICT කියන සබ්ජෙක්ට් එක කරනවා තෝරගන්නවා. හරි. දැන් එතකොට ඔයා ICT කියන සබ්ජෙක්ට් එක තෝරගත්ත නිසා නේද මේ වීඩියෝ බලන්නේ. අර දැක්කද? ඔයා ගත්ත තීරණය නිසා තමයි හරි. ඒ තීරණයට අනුව තමයි ඔයා ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? එතකොට නිවසක වෙන ගෘහණියකගේ සිට රටක් පාලනය කරන ලබන පාලකයෝ දක්වා. හරි. මේ දවස්වල පාලකයා කවුද? මන් දන්නේ. හරි. අතරතුර සිටින සෑම පුද්ගලයෙකුම තම පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරී ජීවිතයේ සිදු කරන ලබන ක්‍රියාවන් ඔවුන් විසින් කරනු ලබන විවිධ තීරණ මත සිදු වේ. හරි. ඔව්වා කියවගත්තු දෙයින් තේරෙනවා. හරිද? ඔය හැලි වැඩක් නැහැ. මම ඕනෑ කියව ගන්න. මම කටලි දෙනවා. හරි. ඕනෑ ඉතින් අර දෙකේ දාලා කියන්නම් අවුලක් නැහැ. හරි. මෙසේ ගනු ලබන තීරණ සඳහා පාදක කරගන්න ලබන ප්‍රධාන මූලාශ්‍රයන්නේ තොරතුරුය. හරි. තීරණ ගන්න පාදක වෙන ප්‍රධාන මූලාශ්‍රය. තීරණ ගන්න තොරතුරු මත පදනම් වෙලා. එතකොට තොරතුරු සෑම විටම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමාන. තොරතුරු සෑම විටම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන අතර තොරතුරු නොමැති තීරණ ගන්න බෑ. ඔව්. තොරතුරු නැතුව තීරණ ගන්න බෑ. තීරණ ගැනීම භාවිතා කරන ලබන තොරතුරු බී කිරීම භාවිත කරන මූලිකම ද්‍රව්‍ය දත්තය. හරි. තොරතුරු නිර්මාණය වෙන්නේ දත්ත මත පදනම් වෙලා කියලා තමයි ඔය කියන්නේ. ඒක හයිලයිට් කරගන්න දත්ත ජීවන චක්‍රය කියලා ලියාගෙන තීරණ ගැනීමට භාවිතා කරන ලබන තොරතුරු බී කිරීම භාවිතා කරන මූලිකම ද්‍රව්‍ය දත්තය. හරි. තොරතුරු බී කිරීමට දාලා මූලිකම අමුද්‍රව්‍ය දත්තයි. හරි. තොරතුරු බිහි කිරීමට අදාළ මූලිකම අමුද්‍රව්‍ය දත්තයි. හරි. ඒක වැදගත්. හරි. ඊට පස්සේ බලන්න කියනවා
දත්ත තොරතුරක් බවට පත් කරලීමේ ක්‍රියාවලිය අංශ කීපයට බෙදා හඳුනාගනු ලැබේ. ඩේටා එකක් තොරතුරක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අංශ කීපයට බෙදා හඳුනා ගන්නවලු. එතකොට මේ විදියට පියවර කීපයට බෙදා දක්වා ඇත්තේ එකිනෙකට වෙනස්ව සිදු කරන ලබන කාර්ය අනුව ඔය හැලියට නැහැ. එම පියවර දත්ත ජීවන චක්‍රය ලෙස හඳුන්වනවා. හරි. එතකොට සරලවම මතක තියාගන්න, තේරුම් ගන්න මතක තියාගන්න ඕනෙත් නෑ. දත්ත ජීවන චක්‍රය කියන්නේ ඩේටා එකක් ඉන්ෆෝමේෂන් එකක් බවට පත් කරන දත්තයක් තොරතුරක් බවට පත් කිරීමට අදාළ පියවර ටික ස්ටෙප්ස් ටික. හරි. කොහොමද ඩේටා එකක් තොරතුරක් බවට පත් කරන්නේ? අන්න ඒක තමයි දත්ත ජීවන චක්‍රයෙන් කතා කරන්නේ. හරි. එතකොට දත්ත ජීවන චක්‍රය කියලා මාතෘකාවක් දාගන්න. life cycle of data. හරි. ඒක දාගන්න. දත්ත ජීවන චක්‍රය. ඊළඟට දාගන්න ඕනේ මේක. මේ highlight කරලා තියෙන එක. තොරතුරක් බිහි කිරීමට භාවිත කරන මූලිකම අමුද්‍රව්‍ය තත්ත්වය. හරි. තොරතුරක් බිහි කිරීමට පාවිච්චි කරන මූලිකම අමුද්‍රව්‍ය මොනවාද? දත්ත. හරි. මං හිතනවා ඉවර ඇති කියලා. හරි. එතකොට දත්ත ජීවන චක්‍රයේ ස්ටෙප් 1 එක, ෆස්ට් ස්ටෙප් එක. හරි. දත්ත ජීවන චක්‍රයක් කියන්නේ දත්ත අරගෙන ඒවා තොරතුරක් බවට පත් කිරීමට තල සමස්ත ක්‍රියාවලිය. එතකොට ඒකේ ස්ටෙප් 1 එක පළවෙනි පියවර. දත්ත ජීවන චක්‍රයේ පළවෙනි පියවර ස්ටෙප් 1 එක. දත්ත ඒක රාශී කරනවා, ඩේටා කලෙක්ටින් ඩේටා. හරි. ඒක ලියා ගන්න. දත්ත ඒක රාශී කිරීම පළවෙනි පියවර. කලෙක්ටින් ඩේටා. හරි. එතකොට දත්ත කියන ඒවා බං විවිධ ස්ථානවල විසිරී පවතින. ඕ එක තැනක ඉන්නේ. ඒ විදිහට විසිරලා පවතින දත්ත ඒක රාශී කර ගැනීම දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ පළමු පියවර වේ. හරි. දැන් දත්ත ටිකක් ගන්නකො. පොඩක් ඉතම හොඳ එක්සැම්පල් එකක් දෙන්න. මේ ටික ලොකු කරලා ගමු. දැන් ඔයාගේ A level සබ්ජෙක්ට් තුනේ ලකුණු කියන්නේ ඒවා මොනවද? ඒවා බං දත්ත. හරි. ඔයා කරන විෂයන් තුන මොනවද? මං ගන්නම් ICT accounting BS කියලා. හරි. එතකොට දැන් ඔයාගේ ඉස්කෝලේ ප්‍රගති වාර්තාව හදන්නේ කවුද? පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමියනි. දැන් හරි. ඔයාගේ ප්‍රගති වාර්තාව නැත්නම් රිපෝට් කාඩ් එක. හරි. රිපෝට් කාඩ් එක හදන්න මේ සබ්ජෙක්ට් තුනේ ලකුණු ඕනේනේ. එතකොට මේ සබ්ජෙක්ට් තුනේ ලකුණු කියන්නේ දත්ත. මේ දත්ත ටික ඔයාලා පන්ති භාර ගුරුතුමා ගාව නැහැ. හරි. ඒවා තියෙන්නේ අදාළ විෂය භාර ගුරුවරයා යටතේ. එතකොට එයාලා ඒ දේවල් ගෙනත් දෙන්න ඕනේ. දත්ත විවිධ ස්ථානවල විසිරීලා පවතිනවා. එතකොට මේ විදියට ICT සර් ගාව තියෙන ICT ලකුණු දත්තයක්. accounting සර් ගාව තියෙන accounting ලකුණු මාක්ස් ඒවා දත්ත. එතකොට BS උගන්වන ගුරුවරයා ගාව තියෙන BS ලකුණු ටික ඒවා data. එතකොට මේ විදියට විසිරලා පවතින data ටික එක ස්ථානයකට කලෙක්ට් කරන එක තමයි දත්ත ජීවන චක්‍රයේ පළවෙනි පියවර. හරි. දත්තේ රැස් කිරීම කියනවා. හරි. එතකොට දත්ත ඒක රාශී කර ගැනීම සඳහා භාවිත කරන ක්‍රම. හරි. එතකොට ඒකත් නෝට් එකට දාගන්න ඕනේ. හරි. එතකොට මේක ඕනේ මේ highlight කරන ටික. දත්ත විවිධ ස්ථානවල විසිරී පවතී. දත්ත විවිධ ස්ථානවල විසිරී පවතී. හරි. නෝට් එකක් හදාගන්න නැත්නම් ඔය හදාගන්න නැහැ. හරි. ඒ විදියට විසිරීලා පවතින. එසේ විසිරී පවතින දත්ත. ඒක රාශී කර ගැනීම දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ පළමු පියවර වේ. හරි. දත්ත කියන දේවල් එක තැනක නෑ. මේ මම පෙන්වුවනේ. දත්ත කියන දේවල් එක තැනක තියනවද නැහැ.
ඒ විදිහට එක තැනක නැති දත්ත එක තැනකට ගේන එකට තමයි කියන්නේ දත්ත සැකසීමේ ජීවන චක්‍රය. දත්ත සැකසීමේ ජීවන චක්‍රය පළවෙනි පේය කියන්නේ දත්ත ඒක රාශී කිරීම collecting data. හරි. එතකොට මේ විසිරලා පවතින දත්ත එක තැනක නැති දත්ත එක ස්ථානයක ගේන්න අපිට ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඒකත් ලියා ගන්න. දත්ත ඒක රාශී කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රම. දත්ත ඒක රාශී කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රම. හරි. data collect කරන්න පාවිච්චි කරන ක්‍රම. හරි. method using data collecting the data. හරි. එතකොට මේ ටිකත් පල්ලෙට ලියා ගන්න. පළවෙනි එක ඉන්ටර්විව්ස් ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡා. හරි. ඉන්ටර්විව් කියන්නේ ඔය දන්නවනේ. හරි. දන්නේ නැත්නම් ඔය මේ YouTube එකේ කවුද ඉන්නේ? හරි. කෝණාර මාමා ඉන්නවා. කෝණාර මාමා. හරි. එයාගේ වීඩියෝස් ටික බලන්න ඒව ඉන්ටර්විව් තමයි. ඊට පස්සේ ඔබ්සර්වේෂන් නිරීක්ෂණ. හරි. ප්‍රශ්නාවලි questionnaires. හරි. ප්‍රශ්නාවලි ඒ කියන්නේ දැන් ඔය WhatsApp වල එහෙම poll දිනනනේ full. හරි. මේ විදිහට තියෙනවා. අර ටික් එක දාන්න තියෙනවා full දන්නවනේ. අන්න ඒ වගේ ඒවා. සමීක්ෂණ කරනවා. හරි. කාගෙන්වත් ඉන්ටර්විව් කරලා ගන්නෑ. කවුරුවත් දිහා බලන් ඉන්නේ නෑ. හරි. එතකොට මේ questionnaires දාන්නේ කෙලින්ම සමීක්ෂණ පවත්වනවා. හරි. එතකොට ඒ ටිකත් පල්ලයට ඕනේ. දත්ත නැත්තම් data collect කරගන්න විදි කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සම්මුඛ සාකච්ඡා තියලා collect කරගන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණ තියලා collect කරගන්න පුළුවන්. observation. එතකොට අපිට questionnaires පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ප්‍රශ්නාවලි. ඊට අමතරව මොකද්ද? survey සමීක්ෂණ. second step එකට යනවා. second step එකට යන කලින් අපිට example එකක් තියෙනවා. පහත දක්වා ඇත්තේ සමීක්ෂණයක් තුලින් ලබාගත් දත්ත සමූහයකි. හරි. මේ දත්ත ඒක රාශී කරන්න පාවිච්චි කරන ක්‍රම 4ක් කිව්වා. ඒ 4න් මේ 4 වෙනි එක සමීක්ෂණයකින් collect කරගත්ත data ටිකක් දීලා තියෙනවා. දත්ත සමූහය. එම දත්ත සමීක්ෂණයක් මගින් තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමක් නිරත වන ක්‍රීඩා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සිදු කරනවා. හරි. එතකොට සමීක්ෂණයක් කරලා data ටිකක් collect කරලා පුද්ගලයන් නිරත වන ක්‍රීඩා. හරි. කෙලින්ම අර broadcast mic එකක් වගේ එකක් ළඟට අරන් ගිහලා හරි ඉස්කෝලේ ළමයි ගහලා හරි ඔයා මොකද්ද කරන ක්‍රීඩාව? මම netball. ඔයා මොකද්ද කරන ක්‍රීඩාව? මම ක්‍රිකට් ගන්නෙ. ඔයා මොකද්ද කරන ක්‍රීඩාව? මම ක්‍රිකට් ගන්න. ඔයා මොකද්ද කරන්නේ? මම ක්‍රීඩාවක් කරන්නේ. හරි. ඔයා මොකද්ද කරන ක්‍රීඩාව? මම ෆුට්බෝල් ගන්නවා. ඔයා මොකද්ද කරන්නේ? මම බැඩ්මින්ටන් ගන්නවා. අන්න ඒ වගේ. හරි. බලන්න මේ data ටිකක් collect කරලා තියෙනවා. ස්පෝර්ට් එක තියෙනවා. එතකොට ඒ ස්පෝර්ට් එක කරන ක්‍රීඩක වෙන්නවා. හරි. ක්‍රිකට් ගහනවා 100ක්. ෆුට්බෝල් ගහනවා 46ක්. ස්විමින් කියන්නේ පීනනවා 18ක්. හරි. එතකොට දෙවනි පියවර මේ අර එක්රැස් කරගත්ත දත්ත කළමනාකරණය කරනවා. එතකොට මේ කළමනාකරණය කියන පියවරේ උප පියවරයන් කිහිපයක් තියෙනවා. පළවෙනි එකේ දත්ත එක්රැස් කරා. ඊට පස්සේ දෙවනි එකේ ඒ එක්රැස් කරපු දත්තේ මේ කළමනාකරණය කරනවා. හරි. එතකොට මේ පියවර ඇතුලේ තවත් උප පියවරයන් කිහිපයක් තියෙනවා. හරි. එතකොට පිළියෙල කිරීම බලන්න ඇතැම් අවස්ථාවන්දී ඒක රාශී කරගන්නන දත්ත ලබාගත් ආකාරයෙන්ම සැකසීමේ කාර්යයන් සඳහා යොදා ගන්න බෑ. හරි. අපි අර කලින් කතා කරපු ක්‍රමවලට ගත්ත දත්ත ටික ඒ විදිහටම අපිට ප්‍රොසෙස් කරන්න බෑ. සකස් කිරීමට පාවිච්චි කරන්න බෑ. එබැවින් එම දත්ත සැකසීම සිදු කරන හරි සැකසීමට සුදුසු ආකාරය සූදානම් කරගත යුතුය.
මේ පිළියෙල කිරීම ලෙස හඳුන්වනු ලැබේ. දත්ත ඒකාබද්ධ කිරීම, අවශ්‍ය නැති දත්ත ඉවත් කිරීම, සැකසීමට සුදුසු ආකාරයට දත්ත පිළියෙල කර ගැනීම මේ පියවරේදී සිදු කරන ලබන කාර්ය වේ. හරි. එතකොට මම වගේ නම් කළමනාකරණය තමයි දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ දෙවනි පියවර. එතකොට මේ පියවර යටතේ පිළියෙල කිරීම කියලා එකක් තියෙනවා. එතකොට ඒක යටතේ මේ තියෙන පත හැල්ල නම් මම පාඩම් කරගන්නේ නැහැ. මම තලා අවබෝධයක් තියාගන්නවා. ඉතින් ඔයාට ඕන නම් දෙවනි පියවර කියලා දාලා කළමනාකරණය කියලා ලියාගෙන මෙන්න මේ පියවරත් ඔයා ලිව්වට කමක් නැහැ. හරි. ඒ කියන්නේ ලස්සන නෝට් එකක් හදාගන්න ඕන. හරි. මේකම ලියන්න. හරි. එතකොට මේකම ලියන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. ඊට පස්සේ data input කරනවා දත්ත ආදානය. හරි. අපි මුලින්ම මොකද කරේ? පළවෙනි පියවරේ දත්ත ඒක රාශි කරා. දැන් කළමනාකරණය කියලා පියවරක් තියෙනවා. කළමනාකරණය කියන පියවර ඒක අර උපකොටස් වලට බෙදනවා, පිළියෙල කරා. දැන් අපිට එක්රැස් කරපු දත්ත කෙලින්ම ප්‍රොසෙස් කරන්න දාන්න බෑ. ඒක යම් යම් සකස් කිරීම වලට භාජනය කරන්න තිබ්බොත් ඒවා සකස් කිරීම වලට ඒක ඒ කියන්නේ ඒ ආකාරයෙන්ම දාන්න බෑ. ඒක පොඩි සැකසීමකට භාජනය කරන්න වෙනවා. අන්න ඒකට කියන පිළියෙල කරනවා. දැන් මේ අර හිතන්නකෝ මේ මොනවද හාල් ඔය දැන් මේ මෝලෙන් කොටන හාල් මෝල කිව්වම දන්නවනේ. හරි. අපේ පැත්තේ කියන එක තමයි ඔය පැත්තෙත් කියන්නේ කියලා මං හිතනවා. හරි. දැන් ඔය මේ ඇඹරුම් හාල කියමුකෝ. හරි. ඒ හාල් වල ගල් වැලි තියෙනවා. දැන් අම්මා මොකද කරන්නේ? උයන්න කලින් මේ හාල් මොකක්ද බං ඒකට කියන්නේ හාල් ගන්නවනේ. හරි. හාල් ගරලා තමයි උයන්නේ. අර බලන්න මේ සකස් කිරීමට කලින් සකස් කරන්න සුදුසු ආකාරයට එක පිළියෙල කරගන්නවා. හරි. දැන් සකස් කරන්න සුදුසු ආකාර පිළියෙල කරා. පිළියෙල කරගත්ත පස්සේ දැන් ඒවා සකස් කරන්න ආදානය කරනවා. බලන්න කියනවා මොනවද කියන්නේ? පිළියෙල කරගත්තත් පරිගණකයට ඇතුළත් කිරීම මෙම පියවරේ සිදු කරනවා. හරි. දැන් කලින් දත්ත සකස් කරන්න පරිගණක ඉන්පුට් කරන්න බැරි තත්ත්වයේ තිබ්බට අපි දැන් ඒක පිළියෙල කරගත්තානේ. දැන් ඒ පිළියෙල කරගත්තවා පරිගණකයට ඇතුළත් කරනවා. හරි. අර වගේ තමයි. දැන් බලන්න හාල් තියෙනවා. ඒතර හාල් වල ගල් වැලි තියෙනවා. එතකොට මේ ගල් වැලි ටික ඉවත් කරන්න අම්මා මොකද කරන්නේ? හාල් ගරනවා. හාල් ගැරුවට පස්සේ තමයි මේ ටික බත් මුට්ටිය දාලා උයන්නේ. නේද? බත් මුට්ටිය දාලා උයන්නේ. හරි. එතකොට පරිගණකයට සම්බන්ධ කරලා තියෙන කීබෝඩ් එකක් හරි මොකක් හරි වෙන ඉන්පුට් ඩිවයිස් පාවිච්චි කරලා තමයි මේ පිළියෙල කරගත්ත දත්ත ටික පරිගණකයට ඉන්පුට් කරන්නේ. එහෙම නැත්නම් ආදානය කරන්නේ. පැහැදිලිද? හරි. එමෙන්ම දත්ත ආදානය කිරීමේදී නිවැරදිව ආදානය කිරීම වැදගත් වේ. ඔව් ඉතින් හරියට ආදානය කරන්න ඕනේ. ඒ සඳහා මෘදුකාංග නිර්මාණය කරන අවස්ථාවේදීම විවිධ පාලනයන් භාවිත කරනු ලැබේ. හරි. මේක ඉදිරිපාර. ඒ කියන්නේ අර ඉන්පුට් කරන data වැලිඩේට් කරනවා. හරිද? ඒ කියන්නේ ඉන්පුට් කරන data අර වරදින්න තියෙන සම්භාවිතාවය තියෙනවනේ ඇත්තටම. ඒතකොට ඒ සම්භාවිතාවය නැති කරන්න මේවා වැලිඩේට් කරනවා. උදාහරණයක් විදිහට දැන් නම් එක ටයිප් කරන්න තියෙන තැන යූසර්ගේ නම ගහලා. හරි. වැරදිනේ. මම කර ඉන්පුට් එක කරන් හැබැයි ඒ ඉන්පුට් එක වැරදි. මෙතන නම්බර්ස් තමයි ගන්න ඕනේ. ඌගේ නම ගහලා. වැරදිනේ. ඒතකොට මේවා අපේ සිස්ටම් එකට ඉන්පුට් කරන්න බැරි වෙන්න අපිට මේවා වැලිඩේට් කරන්න පුළුවන්. එතකොට මට ඕන වැලිඩේට් කරපු කෝඩ් එකක් පෙන්වන්න පුළුවන්. කෝඩ් එකක් පෙන්වන්න බෑ මේක මේ ෆෝන් එකේ තියෙන්නේ. මට කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ගන්න බෑ වැඩේට. හරි.
හරි. එතකොට මේකෙත් ඔයා ලියන්න පිළියෙල කරගත් තත්ත්ව පරිගණකයට ඇතුළත් කිරීම මේ පියවරේ සිදු කරනු ලබන කාර්යවේ. ඒක ඕනේ. ඊට පස්සේ පරිගණක සම්බන්ධ කර ඇති යතුරු පුවරුව ඒවා ඕනේ නැහැ නේ. ඒවා දන්නවනේ. හරි. ඕනේ. හරි. මෙතෙන් දෙනක තිබ්බ නැති කාර්යයක් වේ. හරි. ඊට පස්සේ කළමනාකරණ කියන එක යටතේ තියෙන ඊගාව උපපියවර දත්ත සැකසීම. හරි. දැන් බලන්න මේ දත්ත ඉන්පුට් කරගත්තා. ඒවා දැන් ඉන්පුට් කරන්න සුදු තත්ත්වක තිබ්බේ නැත්නම් ඒවා පිළියෙල කරගත්තා. මුලින්ම කරේ. හරි. පිළියෙල කරගත්තා. ඊට පස්සේ ආදානය කරා. දැන් ආදානය කරපුවා සකසනවා. හරි. මම අර හාල් කරන උදාහරණ ගන්නම්කෝ. හරි. දැන් බලන්න මේ අම්මා ගෙන ආපු හාල් වල ගල් වැලි තිබ්බා. ඒතර ගල් වැලි ඉවත් කරන්න අම්මා මොකද කරේ? ඒවා නෑ බිලියට දාලා ගැරුවා. හාල් ගැරුවා. ඒතර හාල් ගැරුවට පස්සේ මේක කියන්නේ අර ඉන්පුට් කරන සුදුසුවර පිළියෙල කරා. දැන් අම්මා මේ ටික බත් මුට්ටියට දානවා. මේ හාල් ටික බත් මුට්ටියට දානවා. හරි. බත් මුට්ටියට දානවා. ඉන්පුට් කරනවා. හාල් ටික බත් මුට්ටියට ඉන්පුට් කරනවා. හරි. ඉන්පුට් කරලා දැන් මේ ටික ලිපෙන් තියෙනවා. ඒ කියන්නේ සකසනවා. හරි. බත් මුට්ටිය ලිපෙන් තිබ්බා. අන්න සැකසුවා. හරි. පැහැදිලි වැඩි. එතකොට ඒකෙදී හයිලයිට් වෙන්න ඕනේ නැත්නම් ලියවෙන්න ඕනේ. ආදානය කරන ලද දත්ත පරිගණක මුදුකාංගයක් හෝ ආදානය කරන ලද දත්ත පරිගණක මුදුකාංගයක් හෝ උපයෝගී කරගෙන සකසා ගැනීම දත්ත සැකසීම වේ. දත්ත සැකසීමේ ක්‍රියාවලිය දේ සඳහා භාවිත කරන ලබන මුදුකාංග ඇති උපදෙස් වලට අනුව ප්‍රතිදානය බිහි වෙනවා. හරි. ඕව හිතන්න එපා. අවුට්පුට් ප්‍රතිදානය. හරි. ඉන්පුට් කරා data ඉන්පුට් කරා process කරා දැන් තියෙන output input කරන්න කලින් මේක කියන්නේ පිළියෙල කරා. පිළියෙල කරනවා කියන එකට මොකද්ද කරන්නේ? අපි ready කියලා දාමු. හරි. දැන් එතකොට හදපු output කරන්නත් ඕනේ. හරි. දත්ත සැකසීමෙන් බිහි කරගන්න ලද තොරතුරු පරිශීලකයා වෙත යොමු කිරීම ප්‍රතිදාන කියලා හඳුන්වනවා. ඔව් ඉන්පුට් කරපු දත්ත පරිශීලකයාට පෙන්නනවා ප්‍රතිදානය. මේ සඳහා output device තමයි පාවිච්චි කරන්නේ. output device එකෙන් දන්නවයි මොනවද? monitors, printers ඔන්න ඔය වගේ දේවල්. හරි. speakers. හරි. දැන් බලන්න මේ පසුකාලීන ප්‍රයෝජනෙට ගැනීම සඳහා මේ සකසාගත් දත්ත ස්ටෝර් කරගන්නවා. සකසා ගන්නන තොරතුරු. ඔව් තොරතුරු. දත්ත හැදුවට පස්සේ තොරතුරුනේ. දත්ත සකස් කිරීම පාජනය කරාට පස්සේ ඒක තොරතුරු. මුලින්ම මොකද කරේ? දත්ත දැන් ඉන්පුට් කරන්න සුදුසු දත්තට පස් කර රෙඩි කරා. ඊට පස්සේ ඉන්පුට් කරා, ප්‍රොසෙස් කරා. ප්‍රොසෙස් කරාට පස්සේ අවුට්පුට් එනවා. අවුට්පුට් වෙන්නේ මොනවද? අවුට්පුට් වෙන්නේ data නෙමෙයි ඉන්ෆෝමේෂන් තොරතුරු. දැන් මේ තොරතුරු පසුකාලීන ප්‍රයෝජන සඳහා ස්ටෝර් කර ගැනීම සිද්ධ කරනවා. ගබඩා කිරීමක්. හරි. එතකොට සකස් කර ගන්න ලද තොරතුරු. හරි. තොරතුරු මෙන්ම ඒ සඳහා භාවිත කරන ලද දත්ත අනාගත භාවිත සඳහා තැන්පත් කර තබා ගැනීම මේ පියවරේදී සිදු කරනු ලැබේ. ඊට පස්සේ ඔන්න අපි මේ කළමනාකරණය එළියට ආවා. හරි. life cycle of data එකේ පළවෙනි පියවර දත්ත ඒක රාශී කිරීම. ඊට පස්සේ දත්ත කළමනාකරණය තිබ්බා. ඒතර කළමනාකරණය යටතේ මේ අනු පියවරයන්. හරි. උප පියවරයන්. හරි. මොකක් හරි. තිබ්බ පහක්. පිළියෙල කිරීම. ඊට පස්සේ දත්ත ආදානය, දත්ත සැකසීම, ප්‍රතිදානය සහ දත්ත ගබඩා කිරීම. ඔන්න දැන් එනවා කළමනාකරණය එළියට. කළමනාකරණය එළියට ආවට පස්සේ අභාවිත දත්ත ඔබ්සලූට් data ඉවත් කිරීම. එතකොට ඔබ්සලූට් data ඉවත් කිරීම නැත්නම් අභාවිත දත්ත ඉවත් කිරීම කියන්නේ
දැන් අපි අතන ස්ටෝ කරගත්ත හරි බම් මේ දත්ත ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකකුත් තරම් ඒ අපිට ඕන කරන තොරතුරු පසු කාලීන පාවිච්චිය සඳහා සේව් කරගත්තනි. එතකොට ඒ සේව් කරගත්ත තොරතුරු වලින් අපි යූස් කරන්නේ නැති ඒවා අපි ඉවත් කරනවා. දත්ත ප්‍රයෝජනගත හැකි වන්නේ වත් තොරතුරු බීකර ගැනීමට භාවිතා කිරීමට හැකියාව පවතින්නේ නම් පමණි. ඇත්තනි. හරි. දත්ත ප්‍රයෝජනගත හැකි වන්නේ වත් තොරතුරු බී කිරීමට හැකියාව පවතින්නේ නම් පමණි. හරි. දැන් ඒතර එක්සැම්පල් එක වෙන්න මම දෙන්නම් එක්සැම්පල් එක. හරි. දැන් ඔය කෙල්ලෝ ෆෝන් වල හරි ෆොටෝ බන් තියන් ඉන්නේ ඒවා හරි FB Instagram ස්ටෝරි දාන්න පුළුවන් තාක්කල් විතරයි. ඊට පස්සේ දැන් ස්ටෝරි දාලා ඉවර වුණාට පස්සේ එයාලා මොකද කරන්නේ? ඒ දේවල් අයින් කරනවා. ඉතින් අය එකම එක දෙපාරක් දාන්න නෙමෙයි. එයාලා කරන්නේ ඒ දේවල් අයින් කරනවා. අන්න ඒ වගේ. අභාවිත දත්ත අභාවිත ෆොටෝ ඉවත් කරා. හරි. උදාහරණයක් විදියට දැනට වසර 4කට පමණ ඉහතදී ආයතනයක් විසින් සිදු කරන ලද වියදම් වලට අදාළ දත්ත වර්තමානයේ උන්ට වැඩක් නැහැ. ගිණුම් සැකසීමේ පාවිච්චි කරන්න. දැන් ඇකවුන්ටිං කරපු එකෙක් දන්නවා. ඉතින් ගිණුම් හදන පාවිච්චි කරන්නේ අපිට අදාළ ප්‍රවර්තන වර්ෂයේ ආදායම් සහ වියදම් විතරයි. හිතන්න එපා කියලා. ඊට පස්සේ වර්තමානයේ අදාළ වියදම් දත්ත පමණක් කොහොම භාවිත කරන්න ලැබෙයි. ඔව්. හැබැයි මෙතන தත්ත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ කට්ටිය එයාලා අවුරුදු බර ගාණක් පරණ ඩේටා උනා තියාගෙන ඉන්නවා. මොකද එයාලට ඒවා වැදගත්. හරි. කාලගුණය කියන එක පුරෝගතනය කරන්න අමාරුයි. ඒතකොට ඒක පුරෝගතනය කරගන්න එයාලට අර පැරණි ඩේටා ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ මේ ආකාරයට එක් ආයතන වලට අවශ්‍ය දත්ත වල කාලය තීරණය කරන්න ලැබේ. හරි. මේවා කියව ගන්න වැඩක් නැහැ. හරි. මේවා කියන්නේ වැඩකට ඇති හැටි නෙමෙයි. හරි. එතකොට අද අපි කතා කරේ මොනවාද? life cycle of data. life cycle of data. හරි. දැන් එතකොට ඔයාලට කරන්න homework එකක් තියෙනවා. life cycle of data වලින් homework එකක් තියෙනවා. මොකද්ද? හරි. ඔයා කරන්න ඕනේ මේක bookmark එකක් ගහ ගන්න ඕනේ. දත්ත සැකසීමේ ජීවන චක්‍රය. හරි. bookmark එකක් කියන්නේ මොකද්ද? දන්නවනේ bookmark එකක් කියන්නේ? පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් ගත්තා පොඩ්ඩක් දිගට කැපුවා දිගට කපලා ඒකේ life cycle of data කියලා එක පැත්තක ලියනවා. ඊට පස්සේ අනිත් පැත්තේ දත්ත සැකසීමේ ජීවන චක්‍රය දත්ත ජීවන චක්‍රයේ පියවර ටික ලියනවා. මොනවාද පළවෙනි පියවර? දත්තේ රැස් කිරීම. ඊට පස්සේ දත්ත කළමනාකරණය. ඒකේ උප පියවරෙන් පහක් තිබ්බේ. ඒ ටික පල්ලෙට ලිව්වා. තුන්වෙනි මොකද්ද? අභාවිත දත්ත ඉවත් කිරීම. obsolete data. අභාවිත දත්ත ඉවත් කිරීම. හරි. පියවර ටික ලිව්වා. හරි. මහලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ පොත අස්සේ දාගත්තා. හරි. වැඩේ කරන්න ඕනේ. හෙට අපි ඒතොර මෙතනින් ඉතුරු කතා කරමු.